අද අපි ගමේ රසට බ්ලැක් චිකන් කරි එකක් හදමුද? ඉතින් කොහොමද? හැමෝම ආදරෙන් පිළිගන්නා කැමලන්තයට. ඔයත් නිතරම චිකන් හදන්නේ එකම විදියටද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට එකපාරක් හරි මේ රෙසිපි එක try කරලා බලන්නකෝ. හැමදාමත් කන්න හිතෙයි. ලේසියෙන්ම හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු අවශ්‍ය කරන ingredients මොනවද කියලා. chicken, ලුණු, අමු මිරිස්, ඉඟුරු සුදු ලුණු, සියඹලායුෂ, ලුණු, බැදපු 3-5, කරඳ මුංගු කරාඹු නැටි, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, රම්පේ කරපිංචා 3-5, උළුහාල්, පොල් තෙල්, ඒ වගේම වතුරත් අවශ්‍ය වෙනවා. මුලින්ම මම චිකන් කරියට අවශ්‍ය කරන එනසල් 3ක්, කරාඹු නැටි 4ක්, ඒ වගේම පොඩි කුරුඳු කෑල්ලක් වංගෙඩියට එකතු කරගෙන හොඳින් තලා ගන්නයි හදන්නේ. මෙන්න මේ වගේ ප්‍රමාණයට හොඳින් තැළුණාම මම මේ ටික පැත්තකින් තියා ගන්නවා. ඊළඟට මම පෑන් එකක් ලිපේ තියාගෙන මිරිස් කුඩු 3-5 ටික බැද ගන්නයි හදන්නේ. මම මෙතනදී මිරිස් කුඩු මේස හැඳි 2ක්, ඒ වගේම 3-5 කුඩු මේස හැඳි 1/2ක් එකතු කරගෙනයි තියෙන්නේ. අපි මේ වෙලාවේ ලිපේ ගින්දර ගොඩක් අඩු කරගෙන විනාඩි 2-3ක් වගේ හොඳ දුඹුරු පාටක් එනකන් මේ ටික හොඳින් බැද ගන්න ඕනේ. මෙන්න මේ වගේ ප්‍රමාණයට බැදුනාම ලිපෙන් ඉවත් කරගමු. ඊළඟට මම චිකන් එක මැරිනේට් කරගන්නයි හදන්නේ. චිකන් කිලෝ එකක් හොඳින් හොදලා මේ ප්‍රමාණය කෑලි වලට කපා ගත්තා. මුලින්ම අපි මේකට කලින් බැදගත්තු මිරිස් කුඩු 3-5 ටික එකතු කරගන්න ඕනේ. ගම් මිරිස් කුඩු මේස හැන්දා, බැදපු 3-5 කුඩු මේස හැන්දි 1/2, ලුණු තේ හැන්දා, ඒ වගේම සියඹලෑට 5ක වගේ ඒෂ මම එකතු කරගන්නවා. දැන් අපි එකතු කරගත්තු ingredients සේරම චිකන් ටිකත් එක්ක හොඳින් mix වෙනකන් විනාඩි 2-3ක් වගේ අතින් හොඳින් අනා ගන්න ඕනේ. දැන් අපි මේ මික්ස්චර් එක විනාඩි 10ක්-15ක් වගේ මැරිනේට් වෙන්න තියාගමු. විනාඩි 15කට වගේ පස්සේ මම චිකන් එක හදා ගන්නයි ලෑස්ති වෙන්නේ. මුලින්ම පෑන් එකක් ලිපේ තියාගෙන තෙල් මේස හැඳි 2ක් වගේ මම එකතු කරගන්නවා. තෙල් ටික රත් වීගෙන එනකොට උළුහල් මේස හැන්දක් එකතු කරගන්න ඕනේ. දැන් අපි උළුහල් ටික තෙල් වල හොඳින් බැදෙනකන් තප්පර 30ක් වගේ මික්ස් කරගන්න ඕනේ. ඔන්න දැන් තමයි අපි මුලින්ම තලාගත්තු කරඳ මුංගු කරාඹු නැටි ටික එකතු කරගන්නේ. අපි දැන් මේ ටිකත් තප්පර 30ක් වගේ හොඳින් බැදගමු. ඒ ටික රත් වීගෙන එද්දී තලාගත්තු ඉඟුරු සුදු ලුණු පේස්ට් එකෙන් මම මේ සැහැඳි 2ක් වගේ එකතු කරගන්නවා. ඒ වගේම පොඩියට කපාගත්තු සාමාන්‍ය ප්‍රමාණයේ ලුණු ගෙඩියක්, අමු මිරිස් කරල් 2ක්, ඒ වගේම රම්පේ කරපිංච සුවල්පෙකුත් මම එකතු කරගන්නවා. දැන් අපි මේ ටික හොඳින් මික්ස් කරන ගමන් විනාඩියක් වගේ හොඳින් බැද ගන්න ඕනේ. මෙන්න මේ ගානට හොඳින් බැදුනාම අපි මැරිනේට් කරගත්තු චිකන් ටික මේකට එකතු කරගන්න ඕනේ. චිකන් ටිකත් හිමින් පෑන් එකට එකතු කරගෙන අපි ලුණු, සුදු ලුණු, ඒ වගේම කුළුබඩු එකතු කරලා හදාගත්තු තෙම්පරාදුවත් එක්ක චිකන් ටිකත් හොඳින් මික්ස් වෙනකන් හැන්දකින් හොඳින් කලවම් කරගන්න ඕනේ. ඔන්න දැන් මම මේකට වතුර මේස හැඳි 3ක් වගේ එකතු කරගන්නවා. වතුර ටිකත් එකතු කරගෙන විනාඩියක් වගේ මික්ස් කරලා පෑන් එක හොඳින් වහලා වැඩි ගින්දරේ විනාඩි 10ක් වගේ අපි මේක උයා ගන්න ඕනේ. මේ තියෙන්නේ විනාඩි 10කට වගේ පස්සේ. දැන් අපි චිකන් එක තිබුණු බෝල් එකට වතුර කප් එකමාරක් වගේ දාගෙන බෝල් එකේ තියෙන 3-5 ටිකත් වතුර එක්ක හොඳින් මික්ස් කරගෙන චිකන් එකට එකතු කරගමු. ආයිමත් පාරක් හැන්දෙන් ටිකක් මික්ස් කරලා පෑන් එක හොඳින් වහලා සාමාන්‍ය ගින්දරේ විනාඩි 15ක් වගේ උයා ගන්න ඕනේ. ඔන්න දැන් චිකන් එක හොඳින් තැම්බිලා නියම පාටට ඇවිල්ලායි තියෙන්නේ. ඔයාලට මේ වෙලාවේ ලුණු මදි නම් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම වතුර හින්ද ගන්න ඕනේ නම් ගින්දර ගොඩක් අඩු කරලා පෑන් එක වහන්නේ නැතිව විනාඩි 5-10ක් වගේ ලිපෙන් තියාගන්න. ඔන්න මේ ගානට වගේ තැම්බුනාම මම පෑන් එක ලිපෙන් ඉවත් කර ගන්නවා. ඔන්න අපි ගමේ රසට රසම රස චිකන් කරි එක හදාගෙන ඉවරයි. ඔයාලත් චිකන් හදන්නේ වෙනස් විදියකට නම් අනිවාර්යෙන්ම මේ රෙසිපි එක try කරලා බලන්න. එහෙනම් ආයිමත් රස කතාවක් අරගෙන එන්නම්. channel එක subscribe කරලා තියාගන්න. ආදරේ.